YouTube channel name? What's my YouTube channel name? MySpace in Europe. ඉතින් කොහොමද හැමෝටම මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. You are watching MySpace in Europe channel. අපි අද ටිකක් ලොකු දුර ගමනක් යන්නයි හදන්නේ. ඒ කොහෙද කියලා බලන්න පුළුවන් මේ වීඩියෝ එකේ ටිකක් දුර යද්දී. ඉතින් මෝල්ටාවල සමය කෙනා කියන්නේ කරන්න දේවල් ගොඩාක් තියෙන කාලයක්. මොකද වින්ටර් කියන්නේ ඉතින් මේ රට ගොඩාක්ම නිහඬවම තියෙන රටක් නේ. හැමෝම බලන් ඉන්නේ සමය කෙනකම් පොඩ්ඩක් එන්ජොයි වෙන්න. හැම වෙලේම රසාවල් වලට හිර වෙලා බිසි වෙලා ඉන්න නිසා අපිත් හිතුවා පොඩි වෙනසකටත් එක්ක සමයක අපි ආසාවෙන් කරන්න හිටපු දෙයක් මේ පාර කරන්න ඕනි කියලා. ඒකම මේ දවස්වල තියෙනවා ෆුඩ් ෆෙස්ටිවල් එකක්. මෙහි තියෙන ලොකුම ෆුඩ් ෆෙස්ටිවල් එක. ඒක නම් තියෙන වෙලයි තවල. ඉතින් අපි ඒකටත් ඊට පස්සේ යන්න ඕනි කියලා හිතුවා. එහෙනම් යමු අපිත් එක්ක මෝල්ට වටේටම. La vida es un carrusel, La vida es un carrusel. In 600 meters, turn right to stay on Trink from El Gagan. ඉතින් අපි ආවේ බෝට් රයිඩ් එකකට. අපි මේ ආවේ මාෂස් ලොක්ස් කියන සිටි එකට. අපි ජීවත් වෙලා ඉන්නේ මෝල්ටාවල නෝර්ත් ඒරියා එකේ. අද අපි මාෂස් ලොක්ස් සිටි එක තියෙන්නේ මෝල්ටාවල සවුත් ඒරියා එකේ. ඒ කියන්නේ මෝල්ටාවල එහා කොනේ. ඉතින් අපි මෝල්ටාවල එක කොනක ඉඳන් තවත් කොනකට ආවා. ටිකක් දුරයි. හැබැයි බෝට් රයිඩ් එකක් යනවා නම් එන්න ඕනේ එක සිටි එකක් තමයි මේ මාෂස් ලොක්ස් කියන්නේ. මෝල්ට වල තියෙන ෆිෂිං විලේජ් එකත් මේ මාෂස් ලොක් කියන සිටි එකට කියන තවත් නමක්. මෙතනින් තමයි මේ මුළු රටටම මාළු බෙදන්නේ. රට වටේම මුහුද තිබ්බට මාෂස් ලොක්ස් තමයි මේන්ම ෆිෂිං විලේජ් එක. ඒ වගේම තමයි සී ෆුඩ් කන ෆුඩීස්ලටත් මේ සිටි එක ගොඩක් වටින සිටි එකක්. මෝල්ට වලට එන ගොඩක් ටූරිස්ලා මේ සිටි එක හොයාගෙන එන්නේ fresh seafood කන්න ඕන හින්දා. මෙතනට ආවම හිතා ගන්න බෑ මොන බෝට් එකේ යන්නද කියලා. එක එක ගණන් වලට එක එක සයිස් එකකින් බෝට් තියෙනවා. අපිට කැමති විදිහ එකක් තෝරගන්න පුළුවන්. අපි ගත්තේ පොඩි ෆැමිලි බෝට් එකක්. මීට වඩා ටිකක් ලොකු බෝට් වල යන්න නම් වැඩිපුර අය ඉන්න ඕනේ. ඒ කියන්නේ යාලා ෂෙයා කරගෙන යන්න ඕනේ. ඒත් අපි හිතුවා අපේ නිදහස නැති වෙන නිසා විශේෂයෙන් පොඩි දෙන්නගේ නිදහසට බාධාවක් නොවෙන්න අපි හිතුවා පොඩි බෝට්ටුවක යන්න. මේක උනේ යුරෝ 20ක් වගේ. මෙතන බෝට් රයිඩ් යුරෝ 10 ඉඳන් වගේ තියෙනවා. ෆේරි වගේම මෙතන නැහැ. මෙතන තියෙන්නේ මේ වගේ බෝට්ටු විතරයි. ෆේරිස් වල යන්න ඕනේ නම් ඒකට වෙනම ස්ටේ එකක් තියෙනවා ස්ලීම කියලා. එතනට ගියා නම් ලස්සන ෆේරිස් වල මේ වගේ රයිඩ් එකක් ගන්න පුළුවන්. Summer breeze, warm and gentle. Sunshine fills the sky. Like it? Memories
memories of the season. In my heart, they never die. Summer days so carefree, laughter echoes in the air. The joy of the moment is something we all share. Beaches and waves of paradise, building sand castles by the shore. But I saw you. Beaches and waves of paradise, building sand castles by the shore. Listen. අපිට මේ බෝට් එකේ යද්දී හරිම සුන්දර ඒ වගේම භයානක සිද්ධියක් මතක් වුණා. ඒ තමයි අපි මෝල්ට එන්න කලින් රට වටේටම ලොකු ට්‍රිප් එකක් ගියා. සතියක එකමාරක වගේ. අපි ජෙෆ්නත් ගියා නාගදීපේ බලන්න ගියා. ඒ නාගදීපේ බලන්න ගිය විදිය තමයි ටිකක් භයානක. හැබැයි දැන් නම් Google එකේ එහෙම තියෙන ෆේරි එකක් ගන්න තියෙනවා කියලා. හැබැයි එදා නම් තිබේ ෆේරි එකක් නෙමෙයි අර ටැංකි බෝට්ටුවක් වගේ එකක්. ඉතින් ඒ බෝට් රයිඩ් එක තමයි මම ගිහපු භයානකම බෝට් රයිඩ් එක. අදටත් මතක් වෙද්දි බය හිතෙනවා. දැන් නම් කොහොමද දන්නේ? දැන් සමහරට වෙනස් වෙලා ඇති. හැබැයි මම මේ කියන්නේ මීට අවුරුදු 7කට 8කට කලින්. ඔව්. අපි එතනට යන කාලෙම දැනගෙන හිටියෙත් නැහැ එහෙම බෝට් එක තමයි යන්න තියෙන්නේ කියලාත්. එදා මුහුද ටිකක් රළු දවසක්. මගේ දුවත් ගොඩක් පොඩි එතකොට. කොහොම හරි ඉතින් අපි ඒ බෝට් එකේ ගියා නගදීපේ බලන්න. හැබැයි ඉතින් දැන් ඒ දේවල් මතක් වෙද්දී නම් හරිම සුන්දරයි. සගවා වලාරොදක නැගිලා සත් සමුදුරම කලබාලා ඔබ වෙතට එනවා. ඔබේ ඔය සිනාවේ රැඳින්න සසරේ මුදු මල් යහන මගේ වේද හැමදාක සොඳුරේ. කොට තබලා ඔබ සත පන්න තරුව හසෙවියනක් සදලා සුසුමක් හෙලන හැම වරක ඔබමයි සිතලා. ඕනෙදි යන්න මගේ මැනික මට තොරලු වේලා. ප්‍රේමී අරවින්දයක් වෙලා සුවනදී හැර යන්න නම් එපා සිනිමි. හරි ආදරෙන්නදා ඔබ මට මේ ලොව සුරලොවක් කළා රාමා. මගේ වීරකම් කියා සීතා තරම් ඔබ වටී කියා මායා. අද ඔබ තමා කියා ඉරහඳ දිවුරන ප්‍රේමවන්තයා. සගවා වලාරොදක නැගිලා සත් සමුදුරම කලබාලා ඔබ වෙතට එනවා. ඔබේ ඔය සිනාවේ රැඳින්න සසරේ මුදු මල් යහන මගේ වේද හැමදාක සොඳුරේ. දියුරාලා පවසන්න මට ආදරේ නම් මගේ ලෝකේ ඔබ විතරමයි සතරවාන. ඒ සත්ත කයි සොඳුරේ මාමිය
සාමාන්‍යයෙන් ජූනි ඉඳන් අගෝස්තු තමයි මේ වගේ බෝට් රයිඩ් එකක් එන්න හොඳම කාලේ මෝල්ටවල. ඒ කියන්නේ සමයක. හැබැයි මෝල්ට සමයක කියන්නේ අනිත් යුරෝප් හැම රටකටම වඩා ගොඩක් රස්නේ කාලයක්. ඒක නිසා මේ වගේ ට්‍රිප් එකක් යද්දී උනත් ටිකක් රස්නේ අඩු දවසක් බලලා යනවා නම් හොඳයි. විශේෂයෙන් බබාලෙක් එද්දී. අපි මේ ආවෙත් එහෙම දවසක් බලලා නැත්නම් පොඩියට ටිකක් අමාරු වෙනවා. අද වෙන තරම් රස්නේ නැති වුණත් අපේ පුතාට නම් ටිකක් මහන්සි වැඩි වුණා. එයා බෝට් රයිඩ් එකට නම් ආසාවෙන් ගියා. මේ යාගේ පළවෙනි සැරේ හන්දා. හැබැයි ඊට පස්සේ මාෂෂොක් බලන්න වැඩි ඇවිදින්න නම් එයා ආස වුණේ නැහැ. මේ බෝට් රයිඩ් එකේ ගියාම අපිට බලා ගන්න පුළුවන් Maltese traditional fishing boats මේ හැමතැනම තියෙනවා. ඒවට මෙහි Maltese භාෂාවෙන් කියන්නේ ලුත්සු කියලා. ලුත්සු කියන්නේ මෙයාලගේ සාම්ප්‍රදායික මාළු අල්ලන බෝටුව කියන නම. ඒ වගේ බෝටු තමයි මේ සිටි එකේ හැමතැනම වගේ තියෙන්නේ. ඒ බෝටු හරිම ලස්සනයි. හරිම ආකර්ෂණීය විදියට නිල් රතු කහ කියන තද පාට වලින් තමයි ඒවා වර්ණවත් වෙලා තියෙන්නේ. ඉරිදි දවසක වගේ ආවනම් මෙතන තියෙනවා ලොකු ෆිෂ් මාකට් එකක්. ඒකත් මේ බෝට් රයිඩ් එකේ යද්දි බලන්න නම් හරිම ලස්සනයි. ඒ වගේම ෆ්‍රෙෂ් මාළු එහෙමත් අරන් යන්න පුළුවන්. මාෂෂ්ලොක්ස් හාබර් එක එහෙම බලා ගන්න පුළුවන්. වගේම ලයිට් හවුස් එකත් බලා ගන්න පුළුවන් මේ බෝට් රයිඩ් එකෙන්. මේ වගේ දේවල් දකිද්දි නම් මට ගොඩක් වෙලාවට මොල්ට කියන රට ලංකාවට හරිම සමානයි කියලා හිතෙනවා. මෙහි අපි දකින සමහර දේවල්, සමහර විශේෂ දේවල්, සමහර ඒ කියන්නේ ට්‍රැඩිෂනල් දේවල් ලංකාවේ දේවල් වලට ටිකක් සමානයි. අපි ලංකාවෙන් ආපු අය විදියට ලංකාව වගේ නේද කියලා හිතන නිතරම ලංකාව මතක් වෙන දේවල් දකිනවා අපි මේ වගේ.
ඉතින් බෝට් රයිඩ් එක නම් ඉවර කරා. පොඩි දෙන්න නම් ගොඩාක් එන්ජොයි කරා. ඒ වගේම බෝට් එක අරගෙන ගියපු කෙනාත් අපිට ලොකු සපෝට් එකක් දුන්නා. හොඳයි. ඉතින් මෙහි ඉන්න කෙනෙක් නම් කැමති නම් මේ වගේ බෝට් රයිඩ් එකක් ගන්න මාර්ෂස් ලොක්ස් යන්න පුළුවන්. ඊට පස්සේ අපි ගියේ මාර්ෂස් ලොක්ස් වල තියෙන හරිම ලස්සන මේ චර්ච් එක බලන්න. මෙහි තියෙන චර්ච් ගැන කියන්න නම් ඇත්තටම වචන මදි. ඒ තරමටම හරිම ලස්සනයි. ඒ චර්ච් එක පොඩි එකක් වෙන්න පුළුවන්, ලොකු එකක් වෙන්න පුළුවන්. නමුත් මේ චර්ච් එක ගොඩක් ලොකු නැහැ. හැබැයි ඒක හරිම ලස්සනයි. අපි ඇතුළට ගියා. නමුත් මට ඇතුළට වීඩියෝ කරගන්න බැරි වුණා. In 600 meters, roundabout, take the first exit onto Great Siege Road. ඊට පස්සේ අපි මාර්ෂස් ලොක්ස් වලින් ආවා. අපි දැන් එතනේ වැඩි ඉවර කරලා අපි ඊට පස්සේ ගියේ වෙලෙතවලට. වෙලෙත කියන්නේ මෝල්ටවල මේන් සිටි එක. වෙලෙතවල මම අර කලින් කිව්වා වගේ අද තියෙනවා ලොකු ෆුඩ් ෆෙස්ටිවල් එකක්. ඉතින් අපිට හිතුණා පොඩ්ඩක් බලන්න යන්න ෆුඩ් ෆෙස්ටිවල් එක.
එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙමු. එතකල් පරිස්සමින් ඉන්න. චව් චව්.